ගයිස් කොළඹ කොටුව දොම්රිය ස්ථානයේ රාත්‍රී නයිට් මේ ට්‍රේන් එකෙන් අපි බදුල්ලට යන්න පිටත් වුණා. ඇත්තටම ළමයි මේ තුන්වෙනි පන්තියේ ටිකට් එක 460යි. පහසුයි ගමන හරිම පහසුයි කිසිම බයක් නෑ යන්න පුළුවන්. බය වෙන්න යන්නේ. ඒ වගේම නාරංගල සිරිය නරඹන්න. ඔයාලත් නාරංගලට එන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලම වීඩියෝ එක නරඹන්න. ස්ටේෂන් එක ළඟ ඉඳලා රුපියල් 200ක් දීලා ත්‍රිවිල් එකේ බස් ස්ටෑන්ඩ් එකට එන්න. ඒ ඇවිල්ලා රූට් නම්බර් 144 අලුගොල්ල පාර කීන කෙනේ බස් එකේ නගින්න. බස් එක අවසන් වෙන තැනින් බැහැලා පොඩි දුරක් ඇවිල්ලා කන්දට නගින්න තේවත්තට ඇතුල් වෙන තැන තමයි මේ. මෙතනින් තමයි තේවත්තට ඇතුල් වෙන්නේ. පොඩ්ඩක් ලිස්සන සුළුයි ළමයි හොඳ සපත්තු දෙකක් දාගෙන එන්න මොකද ලිස්සනවා. පොළව ලිස්සන සුළුයි. ඔයාලට දෙයක් කියන්න ඕන ළමයි. මේ බස් ස්ටෑන්ඩ් එකේදී ලෙජර් වත්ත පාර බස් එකකට කතා කරනවා එන්න කියලා. ඒක යන්න එපා ළමයි. මොකද ඒක මේ වටයක්. යන්න එපා. අනේ මේ බලන්නකෝ මේ සුන්දර ලෝකෙට අනේ ඔයාලත් එන්න. මේක විඳින්නම ඕන. බලන්න ලස්සන. මට නම් මෙතනින් හෙල්ලෙන්න හිතෙන්නේ නැහැ. පුදුම ලස්සනක්. ඇත්තටම හරිම ලස්සනයි. බලන්න මීදුම පිරීලා හරි ආසයි. දෙයනේ මේක තමයි සුන්දර දිව්‍ය ලෝක ළමයි. දිව්‍ය ලෝකේ යනවා කියන්නේ මේකට තමයි. හරිම ලස්සනයි. එන්න විඳින්න. මාරම ලස්සනක්. මගේ මහන්සිය කොහෙන් ගියාද දන්නේ නැහැ. ඒ මුඩට ආවම ළමයි මේ තියෙන බුදු පිළිම තියෙන තැන එතනින් ආශිර්වාද ලබාගෙන ඔයාලා යන්න. එතනින් උඩට පාර ක්ලියර් එකට තියෙනවා. යන්න තමයි තියෙන්නේ. පොඩ්ඩක් ඉතින් ලිස්සනවා. කිසිම බයක් නැහැ. ලස්සන විඳ විඳ යන්න බලන්න. සුන්දර ලෝකයක්. ඔතනින් මම දැන් පෙන්නන්න ළමයි එතනින් පොඩ්ඩක් මේ තියෙන මේ පොඩ්ඩ දුර හයික් එක තමයි පොඩ්ඩක් අමාරු. ඒත් ලොකු අමාරුවක් නැහැ යන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් කන්ද නගින එක තමයි තියෙන්නේ. ඇවිදගෙන යන්න තියෙන්නේ. කිසි අමාරුවක් නෑ ළමයි. සුන්දරයි. වටපිට බල ඉඳලා රැය වුණා ළමයි ටෙන්ට් එක ගහලා ඉක්මනට මේ ලෑස්ති වෙන බලන්නකෝ මේ ලස්සන අහස. දෙයියනේ අද හරි සීතලයි. ගැහෙන තරම් සීතලයි. ඒ වුණත් බලන්න මේකේ ලස්සන බලන් ඉන්න හරි ආසයි අයියෝ. බලන්න ලස්සන ළමයි අහසේ එළියේ ඉන්න පුළුවන් එළි වෙනකන් අයියෝ. ඒත් අද හරි හුළඟ. හුළඟත් එක්ක ලොකු සීතලක් තියෙනවද? මේ ඉන්න බැරි තරම් සීතලක් තියෙනවා ළමයි. බලන්නකෝ ලස්සන. විඳින්න. ඔයාලත් එන්න නාරංගල. Today's for us, no time to lag. Feel the world just turning slow. Let the breeze tell us where to go. Every step a beat we can make. Life's a tune. මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ ළමයි. මොකද මේ ඔය ලයිට් එහෙම පේන්නේ ඉතින් ඔයාලට එහා ගියාම තේරෙනවනේ ටවුන් එකේ ලයිට්ස් ගෙවල් වල ලයිට්ස් තමයි. ඉතින් මේ අද හරි සීතලයි. මම හරි අමාරුවෙන් කතා කරන්නේ ගොඩක් සීතලයි. එළියේ වැඩි වෙලාවක් ඉන්න බෑ ළමයි. මම ඇතුළට යනවා. ඉතින් ඔයාලට සුබ රාත්‍රියක්. good night. උදේට හම්බෙමු. good morning ළමයි. ඔන්න අපි නැගිට්ටා. සූර්ය උදව බලන්න. බලන්න අහසේ ලස්සන. තාම එයා එළියට ඇවිල්ලා නැහැ. මේ වටපිටේ බලන්න අර නාරංගල කන්ද උඩ. අයියෝ ලස්සන. මේක දිව්‍ය ලෝකේ තමයි ළමයි. අනේ මාරම ලස්සනයි. අනේ දරුවනේ එන්න විඳින්න. හැබැයි පරිස්සම් කරන්න. මොකද මට මේ ගොඩක් කට්ටිය පල්ලෙහා කට්ටිය කිව්වා දෙගොල්ලක් බෙදිලා ඉන්නේ දෙවිදියකට.
කට්ටියක් කිව්වා මේකේ වතුර ටික බොන්න විදිහක් නැහැ කියලා. මොකද මේ එන කට්ටිය ජරා කරනවලු. අනේ එහෙම කරන්න එපා. මේ සුන්දර පරිසරය රකින්න අපි ආදරෙන් ඒකට රැකලා යන්න ඕන. මොකද මේ මිනිස්සු වතුර බොන ටික නේද අපිට ඒක net මේක නරඹන්නවත් එන්න බැරි වෙයි. ඒ නිසා ඕගොල්ලෝ මේ දේවල් පහළට ගිහින් කරගන්න ඉවසගෙන දරාගෙන ඉන්න පුරුදු වෙලා මේ වගේ ගමන් එන්න. බලන්න රහසේ ලස්සන සුන්දර දර්ශනයක්. හරි ලස්සනයි නම. තාම එයා එළියට ඇවිල්ලා නැහැ. එයාත් හොරෙන් එළියට එන්න දඟලන්නේ. එයා හරි ආඩම්බරකම් පෙන්නනවා අපිට. එයාගේ අගේ එයා අපිට පෙන්නනවා. එයා නැත්තම් අපිට මේ ලෝකයක් නැහැ. එයා නිසා තමයි අපිට මේ හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ. ඒකනේ ආදි කාලේ මිනිස්සු එයාට නමස්කාර කළේ. අද වුණත් කරනවා. සූර්ය නමස්කාරය කියලා කරන්නේ ඒකනේ අපි. ඒ කීයෙන් කී දෙනාද ඒක කරන්නේ? තමයි මේ වටේ තියෙන කඳුළු ආයතන. ඇත්තට මේ ළඟ තියෙන කඳු වලට නම් ඒ කන්දෙන් ඒ කන්දට යන්න පුළුවන්. ඒ විදිහට පාරවල් තියෙනවා. ඒක සුන්දර තැන. හිතේ හැටියට විඳින්න බැරි වුණා ළමයි. මොකද ඊයේ හරිම හුලඟක් තිබ්බේ. මම හිතුවා ටෙන්ට් එකත් එක්කම පහලට එයි කියලා. ඒ තරමට හුලඟ. වැටෙන්නයි හදන්නේ. අනේ මේව රකින්න ළමයි ඇවිල්ලානේ විනාශ නම් කරලා යන්න එපා ඇත්තටම. ඇවිල්ලා අපිට එළිය දීලා තියෙන්නේ. දැන් ගමඩත් පොඩ්ඩක් එළිය වැටිලා තියෙන්නේ. Like breezes whisper by, endless waves of a calm blue sky, where dreams take wings and learn to fly. Gentle echoes of time's embrace, each shadow finds its quiet දැන් යන්න හදන්නේ කන්දේ අනිත් පැත්තට ළමයි. අපි යමු මේ පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් බලමු මේ පැත්ත කොහොමද කියලා. binds the soul to this serene place. ඔයාලා දන්නවද මට මේ ගමේ මිනිස්සු හම්බෙලා එක්කෙනෙක් කිව්වා අනේ මේ Let it be. නරක විදිහට හැසිරෙන කට්ටිය එක එකව දාලා යනවා. අනේ ඒව අරගෙන යන්න. ඕගොල්ලෝ ඒවට මෙතෙන්ට එන්න එපා දෙයියනේ. මේ කන්ද මුදුනට එන්නේ. කන්දම් මුදුනේ හොටල් ඕන තරම් තියෙනවා. ඒවට යන්න ඔයාලා. මේවා විනාශ කරන්න එපා. මම හිතන්නේ තව ටික කාලයයි මේකට එන්නත් ලැබෙන්නේ. ඊට පස්සේ ඒකටත් අවසර ගන්න වෙයි.
මේ stars කන්දේ අනිත් පැත්ත align. ළමයි. They softly ඒ කෙරවල තමයි මේ. telling secrets of where we're from. හැබැයි කිසිම කරදරයක් නැහැ. Quiet our hearts රෑත් පුංචි සද්දක්වත් එහෙම චුට්ටක්වත් ඇහුන්නේ. හරිම ආරක්ෂා සහිත පුදුම ආරක්ෂාවක් තියෙන තැන තමයි නාරංගල කන්ද. ඔයාලට තනියම ඇවිල්ලා වුණත් ඉන්න පුළුවන්, බයක් නෑ. සතෙක්වත් නෑ. ocean's crest. ගමේ සෙනගත් ගොඩක් හොඳයි. Nature hums අර ඔයාලා ජරා කරලා යන්න එපානේ. කන්දට ගිහිල්ලා ඒ දේවල් පොඩ්ඩක් නිවසීමෙන් කන්දෙන් පල්ලෙහාට බහිනකම් බැහැලා යන්න ඕන තරම් තැන් තියෙනවා. ඒ නිසා කන්දෙන් බැහැලා ඒ දේවල් කරගන්න ඉවසීමෙන් ඉන්න. එහෙම ඉවසීම අරන් යන අනික මේ උඩට ගිහිල්ලා මහා මෙරකට කන්නලයක් වෙන්න එපා. එහෙම කෑවහම මේ වගේ දේවල් ඇත්තෙන්නේ. පොඩ්ඩක් සහැල්ලු කෑමක් කාලා උදේට බැහැලා කන්දෙන් බැහැලා ඉවරේලා හොඳට කන්න. ජොලි දාන්න යන තැන නෙමෙයි, විඳින්න යන තැනක් විඳින්න. ගිහිල්ලා ඒව විනාශ කරන්න බලන්න යන්න එපා. in the silence you will මේ බලන්න මේ විනාශ කරලා තියෙන හැටි. අරක්කු බොන්න මේ උඩට එන්න ඕනද දෙයියනේ? අරක්කු බොන්න උඩට ආවනම් අරක්කු බෝතලේ පුරවගෙන ආවනම් ඇයි මේ හිස් බෝතලේ ගෙනියන්න බැරි බලන්න. ඉටි කොල්ල කෑලි. ඔයාලා නම් ආදරයට එන කට්ටිය නෙමෙයි. මේවා විනාශ කරලා දාන්න තමන්ගේ ජොලිය විතරක් හිතන්න එන කට්ටිය තමයි මේ දේවල් කරන්නේ. අනේ එහෙම එන්න එපා. ඒ වගේ තැන් තියෙනවා පල්ලෙහා ඕන තරම්. ඒ තැනකට ගිහිල්ලා විනෝද වෙන්න. ළමයි ඔය පේන්නේ උඩ කන්ද. අපි දැන් මේ උඩට යන ගමන් අනිත් පැත්තට. ඒ උඩට යන ටික එහෙමනම් නගින්න හරි ලේසි ළමයි. එහෙම අපහසු නෑ. හරි ලේසියෙන් යන්න පුළුවන්. අපි උඩට ගිහින් හම්බ වෙමු. ඔන්න ළමයි උඩ. අපිත් උඩට ආවා. කිසිම මේ ටිකටක් මහන්සි එක ගානක් නෑ ළමයි. නැවති ඉන්න හිමි හිටි හිමින් සීරුවේ තමයි අපිත් ආවේ. ලොකු මහන්සියක් එකට ගන්න නැතුව. බොරු කියන්න ඕනේ නෑ ළමයි. පල්ලෙහා දේවල් මට විස්තර කරන්නම් එච්චර තේරුමක් නෑ. මොකද මම මේ තමයි මගේ ෆස්ට් ගමන. ඉතින් ඒ නිසා මේ මට එච්චර ලොකු විස්තරයක් කරන්න දන්නේ නෑ. ඔයාලා ඉතින් බලන්න. මම ඔයාලට ඒ ලස්සන පෙන්නනවා විතරයි. එහෙම විස්තර කරපු වීඩියෝ ඕන තරම් තියෙනවා. ඒව බලලා දැනගන්න පුළුවන්. ඔයාලා ගිහිල්ලාම බලන්න. කවුරුත් කියන ඒවා නෙමෙයි. ඔයාලා ගිහිල්ලාම බලන්න ළමයි. මේ සුන්දර ලස්සන නිදින්න ඕන. මන් දන්නේ මට නම් මෙතනින් බහින්න හිතෙන්නේ. මට හිතුණා දවස් දෙකක්ම ඉන්න. ඇත්තටම. කන්ද මුදුනට පේන විදිය පහළ මම පොඩ්ඩක් ෆෝන් එකෙන් මම වීඩියෝ කරන්නේ. පොඩ්ඩක් මම ලං කරලා තරන් දෙන්නේ මේ බලන්න ලස්සන. පුදුම ලස්සන ළමයි. මේ ෆෝන් එකෙන් එච්චර මට ලොකු පහසුකමක් නැහැ. ඒ හින්දා මේ මගේ එකට පේන විදියට මම අරන් තියෙන්නේ. බලන්න තියෙන ලස්සන. ඉතින් දැන් අපි පල්ලෙහාට බහින්නයි හදන්නේ ළමයි. පල්ලෙහාට බහින්න තමයි යදන්නේ. යන්න හිතෙන්නේ නැහැ. තාම වටේ බල ඉන්න හිතෙනවා. අපි දැන් පල්ලෙහාට බැහැලා ඊට පස්සේ ඉතින් බඩු ටික ලෑස්ති කරන් යන්න තමයි හිතන් ඉන්නේ. ආරට මේ ඔය ගෙවල් පේනවා. පාර අපි බස් එකට නගින තැන අනේ හරිය පේනවා. හරියනම් ටිකක් අර පැත්තට වෙන්න පේන්නේ. ඔය ගෙවලුයි ඉස්කෝල ගෙවල් ඒවා තමයි පේන්නේ හරියට. වීඩියෝ එක දිග වැඩි වෙයිද මන් දන්නේ ළමයි. ඒ වුණත් මට මේව බලන්නම හිතෙනවා. ඔයාලත් යන්න. අපි පල්ලෙහාට බහිනවා ළමයි. දැන් අපි ඉක්මනට යන්න ඕන. මොකද 2යි ගානේ බස් එක
අල්ලගන්න ඕන. ඊට පස්සේ 3යි ගානේ බස් එක එච්චර ෂුවර් එකක් නැහැ කියනවා. ඒ නිසා අපි මේ හවස ට්‍රේන් එකට එන්න ඕනේ. කොහොම හරි 2යි ගානේ බස් එකට යන්න ඕන. පහලට ගිහින් මොනවා හරි කාලා ඉක්මනට යන්න ඕනේ. ඉතින් ඒ ගිහිල්ලා නැවත අපි හොඳ වීඩියෝ එකකින් හමු වෙමු. ගිහිල්ලා එන්නම්.